ජීවිතයට ප්‍රවෘත්තියක්. News for Life. පුණ්‍ය කටයුත්තක් ලෙස දන්සැල් වලට අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. එළඹෙන වෙසක් සමයේදී අපිට ඉතා බහුලව දන්සැල් දකින්න පුළුවන්. ඒ නිසාම අපි කතා කළා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාට. News for Life. දන්සැලක් දීමේදී සැලකිලිමත් විය යුතු නීත්‍යානුකූල කරුණු තියෙනවද? දන්සැල කොත් 1980 අංක 26 දරන ආහාර පන්ති ප්‍රකාරව මනුස්ස පරිභෝජනය සඳහා ආහාර සූදානම් කරන ස්ථානයක් නිසා නීත්‍යානුකූලව ආහාර පනතේ සඳහන් ප්‍රතිපාදන වැරදි සියල්ලම දන්සැලකටත් අදාළ වෙනවා. මහජන සෞඛ්‍යයට හානි කරවන අන්දමේ මනුස්ස පරිභෝජන නුසුදුසු කිසිදු ආහාරයක් නිපදවීම, ප්‍රදානය කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රවාහනය කිරීම සපුරා තහනම් වෙනවා. මේ නීතිමය තත්ත්වය අදාළ වෙනවා දන්සැලකට. දන්සැල් ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබඳ සොයා බලනවද? සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ගේ කොට්ටාශවල පවත්වාගෙන යන දන්සැල් පවත්වාගෙන යාමට පෙර, පවත්වාගෙන යන අවස්ථාවේ සහ අවසන් කසල බැහැරලීම දක්වා අධීක්ෂණය පරීක්ෂාව සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනවා. බීම දන්සැලක් නම් ජලය සහ යොදා ගන්නා පළතුරු වර්ග සහ වර්ණක පිළිබඳ අපි විශේෂ පරීක්ෂාවක් කරනවා සහ අවශ්‍ය උපදෙස් ලබා ගන්නවත් උපදෙස් දෙනවා. ඒ වගේම ආහාර දන්සැලක් නම් මේ සපයා ගන්නා ආහාර සහ පිළියෙල කරන ආකාරය, පිළියෙල කරන ස්ථානය ආදී තත්ත්ව ගැන අපි පරීක්ෂා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම ආහාර පරිහරණය කරන ආකාරය සහ ආහාර ලබා දීම සඳහා භාවිතා කරන උපකරණ වැනි දේවල් පිළිබඳ විශේෂ අවධානයක් වන විශේෂ පරීක්ෂණයට ලක් කරනවා. ආහාර ගබඩා කරලා තියලා පිළිගන්වන අවස්ථාව. ඒ වගේම දන්සැල අවසන් වුණාට පස්සේ එහි අවසන් බැහැරලීම දක්වා අවශ්‍ය කටයුතුත් අපි අධීක්ෂණය කරනවා. සෞඛ්‍ය ආරක්ෂිතව දන්සැල් දෙන්න නම් ගත යුතු පියවර මොනවද? දන්සැලක් පවත්වාගෙන යාමට කලින් නීත්‍යානුකූලව අදාළ පළාත් පාලන ආයතනයෙන් යම් අවසරයක් ගත යුතු වුණත් මේ බැතිමතුන් කරන කටයුත්තක් නිසා එහෙම යම් කෙනෙක් නොගන්නවා නම් අවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් Tamanට අවශ්‍ය උපදෙස් ලබා ගන්න. දන්සැල ප්‍රදානය කරන අවස්ථාවේදී සහ අවසන් බැහැරලීම කරන අවස්ථාවේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න. මහජන සෞඛ්‍යයට හානි කරන අන්දමේ වැරදි නොකරන්න. මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ පොදු දුරකථන අංක අපි විවෘත කරලා තියෙනවා. මේ දින කීපෙම දිවාරය දෙකේම අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපි පැමිණිල්ලක් කරන්න කියලා තිල්ලා සිටව. දුරකථන අංකය 0.112 63 56 75. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ අංක 9 කඳවල පාර රත්නාන කියන ලිපිනයට ලියලා අවශ්‍ය උපදෙස් ලබා ගන්නත් පුළුවන්. දන්සැලක ආහාර වලින් ජනතාවට සෞඛ්‍ය ගැටලුවක් මතුවුනොත් දන්සැල සංවිධානය කළ අයට නීතිමය ගැටලුවක් මතුවෙනවා. මහජනතාව අසාධාරණයට ලක් කළා ඔවුන් දැඩි ලෙස බලපෑම් එල්ල කළොත්, දැඩි ප්‍රශ්නකාරී තත්වයකට මුහුණ දුන්නොත් නීතියේ හැකියාව තියෙනවා දන්සැල පවත්වාගෙන ගිය පුද්ගලයන්ට එරෙහිව මහජන සෞඛ්‍යයට හානි කරන අන්දමේ වරදක් සිදු කරා කියලා දඬුවම් නියම කරන්න මහේස්ත්‍රාත් අධිකරණයකට. දන්සැල් භුක්ති විඳින පාරිභෝගිකයන්ට දිය හැකි අවවාදය කුමක්ද? බැතිමතුන් උත්සව සමය වෙනුවෙන් ගමන් කරද්දී Taman ආහාරයට ගන්නා දන්සැල පිළිබඳ සැලකිලිමත් වෙන්න. එහි ආහාර ගබඩා කිරීම පිළිබඳ යම් නිරීක්ෂණයක් කරන්න. ආහාර බෙදෙන භාජන, ආහාර පිළිගන්වන භාජන සෝදනවද, ඒවා කොහොමද පාවිච්චි කරන්න කියලා යම් නිරීක්ෂණයක් කරලා Taman සෑහීමකට පත් වෙන ස්ථානවලින් විතරක් ආහාර ගන්න කියලා අපි ඉල්ලීම් කරනවා. ඒ වගේම මේ පවතින වැසි සමයත් සමග සාමාන්‍ය ආහාරයෙන් පවා පාචන රෝග පැතිර යාමේ අවදානමක් තියෙන නිසා උත්සව සමයේ දන්සැල වලින් විතරක් නෙමෙයි ඉතිරි ස්ථාන වලින් ආහාර ගනිද්දී හැකිතරම් පිටින් ආහාර ගැනීම අවම කරලා Taman සකසාගත් ආහාරයක් ගන්න උත්සාහ කරනවා නම් Tamanගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පිටුවහලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. News for Life.